මකුට යනු ඔටුන්නයි. බන්ධන යනු බැඳීම හෙවත් පැළඳීමයි. මල්ල රජදරුවන් ඔටුනු පලන් ස්ථානය මකුට බන්ධන උයනයි. ඔවුන් සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා තෝරා ගනු ලබන්නේ ඔවුන්ගේ ඔටුනු පලන් උයනයි. බුදුන් වහන්සේ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් මංචකයට වැඩම කළ පසු ඒ සම්බුද්ධ ශ්‍රී දේහය සක්විති රජෙකුට දක්වන සැලකිලි සම්මාන සත්කාර දක්වමින් දින 7ක් ප්‍රදර්ශනය කොට කපුපුළුන් 500කිනුත් නැවත සිවුරු 500කිනුත් ශ්‍රී දේහය වෙලා රන් දෙනක බාහා සඳුන් සහ දේවදාර සුවඳ දරින් ආදාහනය කළ බව සඳහන් වේ. ආදාහනයෙන් පසු ඉතිරි වූ ධාතු බෙදා දීමෙන් පසුත් ඉතිරි වූ අඟුරු තැන්පත් කොට ඔවුන් විසින් පළමු වරට මේ මකුට බන්ධන වෙහෙර පරිනිර්වාණ වෙහෙර එසේත් නැතිනම් අංගාර වෙහෙර ඉදි කරනු ලැබ ඇත. මකුට බන්ධන වෙහෙර හෙවත් අංගාර ස්තූපය පරිනිර්වාණ ස්තූපය යනුවෙන් හඳුන්වනු ලබන මේ ස්තූපය පිහිටා තිබෙන්නේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයට කිලෝමීටරයක් දුරින්ය. වර්තමානයේ කුසිනගරෙහි මේ පිහිටා තිබේ. අංගාර යනුවෙන් අදහස් කරනු ලබන්නේ අඟුරුය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතු බෙදා දීමෙනුත් පසුව ඉතිරි වූ අඟුරු එකතු කොට මේ ස්ථානයේ මල්ල රජදරුවන් විසින් ස්තූපයක් ගොඩනැගූ නිසා ඒ ස්තූපයේ අංගාර චෛත්‍ය වශයෙන් හඳුන්වනු ලබනවා. පසු කලෙක සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගත වන තැන අශෝක රජු විසින් මෙය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඉනික්බිතිව කනිස්ක රජතුමා විසින් නැවත මෙය ප්‍රතිසංස්කරණය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.